විශේෂයෙන්ම අපි හිතනවා අපේ රටේ අධ්‍යාපනය පවතින්නේ අද රාජ්‍යයේ විසින් ලබා දෙන පාසල් අධ්‍යාපනය හා උපකාරක පන්ති හරහා ගැට ගැසුණු අධ්‍යාපනයකින් දෙක ඒකාබද්ධව අද වන විට මේ දෙකම කඩා වැටී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව දරුවන්ගේ ජීවිතය පිළිබඳව ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳව නිසි බරකින් සහ නිසි සැලකිල්ලකින් කටයුතු කරන බවක් පෙන්වු කරන්නේ නැහැ. අද දිනේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යම් පන්තින් වල පාසල් පටන් ගන්න දිනයත් ඒ වගේම උසස් පෙළ සහ සිස්සත්ත පන්ති පවත්වන දිනයත් තීරණය කරලා තිබුණත් තාමත් දරුවන්ට පැහැදිලි නැහැ මෙම විභාග පවත්වනකොට සම්පූර්ණ විෂය නිර්දේශය උපයෝගී කරගන්නවාද එහින් අඩක් උපයෝග කරගන්නවාද අත්තරින්නේ කවර කොටස්ද කියන පිළිබඳවත් නිවැරදි අදහසක් ලබා දීලා නැහැ. ඒ වගේම මාස 3කට ආසන්න කාලයක් මේ වන විටත් අධ්‍යාපනය අඩාල වී තිබෙනවා. ඒ මාස 3ක කාල පරිච්ඡේදය අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා විභාග කල් දැමීමෙන් පමණක් සම්පූර්ණ කළ හැකි කියලා අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කරේ කවර නිර්දේශ මතද කියන එක පිළිබඳවත් කරුණු ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා සෑම ශාස්ත්‍රයක්ම යලි විවෘත කිරීම සඳහා ආණ්ඩුව යම් නිර්දේශයන් ලබා දී තිබුණත් අධ්‍යාපන ශාස්ත්‍රය විවෘත කිරීම සඳහා නිසින් අවධානයක් යොමු කොට නැහැ. ඒ නිසා අපේ ඉල්ලීම වන්නේ විශේෂයෙන්ම අපි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් සමග සාකච්ඡාවේදී ඉල්ලීම වන්නේ මෙම අධ්‍යාපනය නිසි පරිදි දරුවන්ට ලබා ගැනීමට අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කිරීමත් ඒ වගේම සාමාන්‍ය පරිදි පාසලේ දරුවන්ට ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය වන අවස්ථාවන් ආණ්ඩුව විසින් නිර්මාණය කර දීමත් කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුයි. එසේ නැතුව තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව කිසිදු අනාගතයේ පිළිබඳ සැලැස්මක් නැතුව ගෙවල් වලට වෙලා රස්තියාදු වෙමින් නිකරුණේ කාලය ගත කරමින් තියෙන මේ තත්ත්වය ඊට ඉක්මනින්ම විසඳීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු කියන ස්ථාවරය තමයි අපට තිබෙන්නේ. මම රුවන් මාපලගම උසස් පෙළ තර්ක ශාස්ත්‍රය උගන්වන ගුරුවරයෙක් ලංකාවේ උපකාරක පන්ති ශාස්ත්‍රයේ නියෝජනය කරමින් තමයි මේ කතා කරන්නේ. අද මේ ජුනි 9 වෙනිදා හවස් වරුවේ අධ්‍යාපන ඇමතිතුමා තීරණය කරලා තියෙනවා මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා පැවැත්වීමටත් ශිෂ්‍යත්ව විභාගයේ සැප්තැම්බර් 13 වෙනිදා පැවැත්වීමටත් මම මේ දරුවන්ගේ පැත්තෙන් අතිශය සංවේදී කාරණාවක් ගැටලුවක් මතු කරන්නේ මාර්තු මාසයේ දෙවෙනි සතියේදී පාසල් සියලු අධ්‍යාපන අවස්ථා වැසී ගිය දරුවන්ට මාස 3ක් සියලු අධ්‍යාපන අවස්ථා නැති වෙලා ගිය දරුවන්ට එක සැනින් කිව්වහම මෙන්න මේ දවසේ විභාගය පවත්වනවා කියලා දරුවන් අසරණ වෙනවා දෙමව්පිය අසරණ වෙනවා. මම හිතන්නේ සැලසුම් සහගත පරිපාලනයක් නම් තියෙන්නේ මේ වෙලාවේ කියන්නේ විභාගයේ පවත්වන දිනය නෙමෙයි විභාගයට ආවරණය කරගන්න ඕන කාරණා මොනවද මොන කොටස්ද විභාගයට දරුවන් සූදානම් වෙන්න ඕනි කියලා. ඇත්තටම උසස් පෙළ දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් ඔවුන්ගේ උසස් පෙළ වර්ෂ 2ක ජීවිත කාලයේ වැදගත්ම මාස 6න් 3ක් තමයි ඔවුන්ට අහිමි වෙලා තියෙන්නේ. ජීවිතයේ අධ්‍යාපන කාලයේ වැදගත්ම මාස 3ක් අහිමි වෙච්ච දරුවන්ගෙන් විභාගය මාසයක් පිටිපස්සට දාලා බලධාරීන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? පැහැදිලිවම මේ දරුවන්ට වෙන අසාධාරණයක්.